අපි දැන් එතනට ලං වෙලා ඉන්නේ. වැඩේ කියන්නේ මෙතන ගේට් එක වහලා තියෙන්නේ. අපිට වාහනේ මෙතනින් පාක් කරලා යන්න වෙනවා බඩු ටිකත් අරගෙන. ඔය කකුල් ටිකෙන් පොඩ්ඩක් ඇදලා මේ මෙතන කකුල බලන්නකො view එක කොහොමද කියලා. හලෝ කොහොමද ඉතින් යාළුවනේ ඔන්න අදත් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න ආවා. අපි දැන් ඉන්නේ බණ්ඩාරවැල ප්‍රදේශයේ. ඒ කියන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ. අපි අද යන්නේ කැම්පින් කරන්න බඹරගල පතනට. දැන් අපි මෙතන ඉඳලා ඊට පස්සේ යන්න ඕනේ ඇල්ල ප්‍රදේශයට. ඊට පස්සේ එතනින් අපි යන්න ඕනේ නමුනුකුල හරහා තමයි බඹරගල පතනට යන්න ඕනේ. මාත් එක්ක මගේ තව යාළුවෝ 4 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. එහෙනම් ටිකටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි යමු. යාළුවනේ අපි බල්ලකෙටුව ටවුන් එකේ ඉඳලා දැන් කිලෝමීටර් 7ක් විතර අපි ආවා. තව අපිට කිලෝමීටර් 8ක් විතර වගේ යන්න තියෙනවා මේ බඹරගල පතන කැම්පින් සයිට් එකට. අපි දැන් අතරමඟ වේසෙන ගන්න පොඩ්ඩක් නැවතුවා. නිදුමත් තියෙනවා සීතල ක්ලයිමට් එකක් තියෙන්නේ. මරු view එක. අපි උඩට ගිහිල්ලා උඩට ටිකක් බලමු. යාළුවනේ ඔයාලා නමනුකුල ටවුන් එක පහු කරගෙන ටික දුරක් යනකොට ඔයාලට හම්බ වෙනවා නමනුකුල විද්‍යාලය. ඔයාලා එතනින් දකුණු පැත්තට හැරෙන්න ඕනේ. එතනින් හැරිලා ටික දුරක් ආපහු එනකොට ඔයාලට හම්බ වෙනවා ටෙලිෆෝන් කණුව. එතන ටවර් එකකින් එතනින් ඔයාලා දකුණට දාලා ටික දුරක් යනකොට ඔයාලට මේ කැම්පින් සයිට් එකට එන්න පුළුවන්. අපි දැන් එතනට ලං වෙලා ඉන්නේ. වැඩේ කියන්නේ මෙතන ගේට් එක වහලා තියෙන්නේ. අපිට වාහනේ මෙතනින් පාක් කරලා යන්න වෙනවා බඩු ටිකත් අරගෙන. බලමු මොකද වෙන්නේ කියලා.
අර ෆුඩ් සිටිය මේ තිබ්බේ තැන් තැන් වලින් මිදුණා කියලා. ගම්බිරිස් ටිකක් දාමුනේ. මෙහෙම කරහන් තඩියෝ බිත්තර දුන්නු මොකකට දාලා හැන්දෙන් ගහපන් ඕකෙම. ඕක ඇතුලේ. good morning guys. දැන් අපි බම්රගල පතන කැම්පින් සයිට් එකේ උසම තැන ඉන්නේ. කියන්නේ මවුන්ටන් පීක් එකේ. මෙතන මුහුදු මට්ටමේ ඉඳලා උස අඩි 3173යි. පේනවනේ සන්රයිස් එකක් ආවා. view එක මරු. දැන් අපි කොහම හරි උදේ මෙතන එනකොට නම් මීදුම තිබ්බා. දැන් අර ඉර උදාවත් එක්ක මීදුම ඔක්කොම නැති වෙලා ගියා. බලන්නකො view එක කොහමද කියලා. ඔන්න ඉතින් යාළුවනේ අද අපේ කැම්පින් ජර්නි එක මෙතනින් නිමා වෙනවා. තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන බලාපොරොත්තු වෙමින් දැනට අපි නවතිනවා. මතක ඇතුව මාව subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න. එහෙනම්
තවත් දවසක හම්බෙන්න. බයි කට්ටියට.